වැඩියෙන්ම දැනෙන්නේ සංසාරේ වැඩිම වාර ගානක් තමන් එක්ක ආපු කෙනාලු. ඉතින් ඒක අහම්බයක් වුණත් ඒ තමයි සංසාරේ පුරුද්ද. එහෙම අය හමු වුණාට හිමි වෙනවමයි කියලා නීතියකුත් නෑ. මොකද ඒ ආත්මවලත් හමු වුණා වගේම අතරමැද වෙන් වෙලා යන්නත් ඇති. මම මෙහෙම කියද්දි ඔයාට කෙනෙක් මතක් වෙනවා ඇති. ඔව්, එයා තමයි ඔයත් එක්ක සංසාරේ වැඩියෙන්ම ආපු කෙනා. ප්‍රේමය කියන්නේ අනෙකගේ සතුටට. නැතුව බලෙන් හරි අල්ලන් අයිති කරගන්න එකට නෙවෙයි. දෙයක් ලැබෙන්න තියෙනවා නම් ලෝකේ අනිත් පැත්ත පෙල්ලුණත් ඒක ලැබෙනවා. ලැබෙන්නේ නැත්තම් පන්සල් පල්ලිවල කන්න ලව් කරත් ඒ දේවල් ලැබෙන්නේ නෑමයි. ඉතින් හිතන්න, කවදා හරි දවසක අපි මේ හැමදේම අතරලා යන්න ඕනේ. ඉතින් එදාට කාටවත් අයිතිවාසිකම් කියලා එක්කන් යන්න බෑ. තනියම යන ගමනේ තනිකම විතරයි. ආදරේ කරන්න. පපුව පැලෙන්න තරම් ආදරේ කරන්න. හැබැයි අත්හැරෙන බව දැනගෙන ඕනේ දෙයක් කරන්න.